හරි මේ අපි කරන්න යන්නේ මෙහෙම වැඩක්. දැන් අපි ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්න කිහිපයකට අදාළව පොඩි ඩිස්කෂන් එකක් අරගෙන යන්න හදන්නේ. ඒකට හේතුව ගොඩක් අය අමාරුයි කියලා පොඩ්ඩක් ඉතින් අයින් කරලා දාන්න හදන කොටස තමයි ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක කියලා කියන්නේ. ඒකට ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක ගත්තාම අපි හොඳට ඒ ප්‍රශ්න දිහා උපේක්ෂාවෙන් බැලුවොත් අහන කාරණාව ගැන අපිට ලොකු ගැටලු සහගත තැනක් නැහැ. හැබැයි වැඩේ කියන්නේ අර තියෙන ටයිම් එකත් එක්ක අනිත් ප්‍රශ්නත් එක්ක විසි වෙන එකත් එක්ක තමයි පොඩ්ඩක් ඉතින් අර ප්‍රෝග්‍රමින් පැත්ත ගැන අර චූටි අවුලක් හිතේ තියෙන පුළුවන් වෙන්නේ. හරි 24 මේ එදා අපි සාකච්ඡා කරන් ගිහිල්ලා ඔන්ලයින් මේ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා අතරමඟ නතර වුණා. මම පාඩම කරා. හැබැයි මේ බලන් යද්දී කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙච්ච බව දන්නේ නැහැ. හරිද? හරි. ආන්නකෝ අපි 2024 මේ විහුගත එකේ තිබිච්ච ප්‍රශ්නේ කතා කරන්න හදන්නේ. මම එදා කතා කරාට ඒක එදා සිග්නල් ප්‍රශ්න ගොඩක් තිබිලා තියෙනවා. මම දැක්කේ නෑ. පස්සේ තමයි දැක්කේ. හරි. මෙන්න මෙහෙම කියනවා. හරිද? මේකේ කියන සිද්ධි ටික මම පොඩ්ඩක් කියන්නම් ඔයාලට. ටෙක්ස්ට් ෆයිල් එකක නම ඉන්පුට් කරන්නලු. ෆයිල් හැන්ඩලින් ගැන එහෙනම් කියවෙන්න ඕන නේද? ටෙක්ස්ට් ෆයිල් එකක නම ඉන්පුට් කරාට පස්සේ එම ගොනුවේ ඇති වචන සංඛ්‍යාව ගණනය කර මුද්‍රණය කිරීමට ගැලීම් සටහනක් අඳින්න. හරි. දැන් එතකොට අපි මොනවා හරි ටෙක්ස්ට් ෆයිල් එකක නමක් ඇතුළත් කරන්නලු. ඒක ටෙක්ස්ට් ෆයිල් එකේ නම ඇතුළත් කරාම මොකද්ද වෙන්න ඕනේ? ටෙක්ස්ට් ෆයිල් එක ඕපන් කරගන්න එපා. එයාගේ ඇතුලේ තියෙන වචන ගාන හොයන්න නම් මුලින්ම අපි නම ඇතුළත් කරන ටෙක්ස්ට් ෆයිල් එක මොකද්ද කරන්නේ? ඕපන් කරගන්න ඕන. අපි ඇනලයිස් එකක් සරලව හදාගත්තොත් මෙන්න මෙහෙම කරන්න පුළුවන් නේද? හරි. අපි මෙහෙම හදාගත්තොත් හරි ඇනලයිස් එකක් හදාගෙන අපි මෙහෙම කරමු. අපි දැන් මුලින්ම කරන්න ඕන මොකක්ද එහෙනම්? මුලින්ම කරන්න ඕන ෆයිල් නේම් එක ඇතුළත් කරන එක. නේද? ෆයිල් නේම් ඇතුළත් කිරීම. හරිද? එහෙනම් ඔන්න අපි මේක ඉන්පුට් එකක් විදිහට දකිමු. ෆයිල් නේම් එක ඉන්පුට් කරන්න ඕන. ෆයිල් නේම් එක ඉන්පුට් කරාම ඊළඟට මේකේ මොකද්ද වෙන්න ඕන? ඊළඟට ඔයාලට තේරෙනවා මේක ඊළඟට වෙන්න ඕන සිද්ධිය තමයි අදාළ ෆයිල් එක ඕපන් වෙන්න ඕන. අපි දැන් නමනේ ඇතුළත් කරේ. ඒ කියන්නේ අපි ෆයිල් හැන්ඩල් වලට අදාළ ඕපන් කියන ෆන්ක්ෂන් එක හරහා අපිට පුළුවන් මොනව කරගන්නද? ෆයිල් එක ඕපන් කරගන්න. හරි. එහෙනම් මේ අදාළ ෆයිල් එක මොකද්ද වෙන්න ඕන? ඕපන් වීමක් සිද්ධ වෙන්න ඕන. වැඩේ හරි සරලයි. මුලින්ම නම ඉන්පුට් කරනවා. නම ඉන්පුට් කරාට පස්සේ අපි මොකද කරන්නේ? අදාළ ෆයිල් එක ඕපන් කර ගැනීමක් කරන්න ඕන. නැත්නම් ඒ ෆයිල් එක ඇතුලේ තියෙන කැරක්ටර්ස් ගාන හොයන්න විදියක් නැහැ අපිට. හරි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? හරි ඊට පස්සේ කැරක්ටර්ස් ගාන නෙමෙයි වචන ගානනේ. ඔව් වචන සංඛ්‍යාව ගණනය කරන්න කියලා තමයි කියන්නේ. තව කියනවා මෙහෙම දෙයක්. දැන් ඔන්න මේ කොටස ඔයාලට පැහැදිලි ඇති. මුලින්ම ෆයිල් එකේ නම දාන්න ඕන. ඊට පස්සේ අදාළ ෆයිල් එක විවෘත වෙන්න ඕන. ඔය පියවර දෙක ඇනලයිස් එකේ ඔන්න අපිට පළවෙනි පියවර දෙක විදියට දකින්න පුළුවන්. දැන් කියනවා මෙහෙම. එම ගොනුවේ ඇති වචන සංඛ්‍යාව ගණනය කර මුද්‍රණය කිරීමට ගැලීම් සටහන අඳින්න. ආපහු දීලා තියෙනවා ටෙක්ස්ට් ෆයිල් පරිගණකයේ ඇති බව උපකල්පනය කරන්න. ඒ ෆයිල් එක පරිගණකයේ ගබඩා වෙච්ච කෙනෙක්. එහෙනම් විවෘත කිරීම කියන එක අවුලක් නැහැනේ. ඒකේ කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අපි හින්ට් එකක් දීලා මේ විදියට ගොනුවේ අනුලක්ෂණය බැගින් කියවීම එක දිගට කරන්න ඕන වැඩේ කියලා. මේකේ මොකද්ද කරන්න එහෙනම්? මේකේ කරන්න ඕන ඒ අදාළ ෆයිල් එක දැන් ඕපන් කරගත්තනේ. ඒකේ අනුලක්ෂණය බැගින් කියවන්නලු. හොඳ පැහැදිලි අයිඩියා එකෙන් බැලුවොත් අකුර ගාන කියවන්න කියන එකනේ මෙතන අදහස් කරන්නේ. හරිද? එහෙනම් ඔන්න අපිට ඊළඟට කියවෙනවා මොකද්ද? read character. අපිට කියනවා මේ character. ඒ කියන්නේ character එක ගාන කියවන්නලු. එක අකුර ගාන කියවන්න කියලා කියන්නේ. හොඳද? එක අකුර ගාන කියවන්න තියෙන්නේ. හරි. දැන් කියන ඊළඟ මෙහෙම. දිගටම සිදු කරගෙන යන්න අකුර කියවන්න. එච්චරයි කියන්නේ. ඊළඟට කියනවා end of file. ඒ කියන්නේ මේක දීලා තියෙන විදියට EOF කියන අනුලක්ෂණය ආවිත නතර කරන්න. කොහොම කියවගෙන යනකොට මොකද කරන්න කියන්නේ? එහෙනම් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න ප්‍රශ්නයක් තමයි EOF කියලා මෙන්න මේ කැරක්ටර් එක සෙට් වෙනවද? මේ කැරක්ටර් එක එහෙම සෙට් වුණොත් මොකද වෙන්නේ? මෙන්න මේ සමස්ත ක්‍රියාවලිය ස්ටොප් කරන්නලු. ඒ කියන්නේ අකුරු කියවන එක නතර වෙන්න ඕන. මට හිතන වැඩේ පැහැදිලි ඇති කියලා මං ආපු සැරයක් ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මොකක්ද උනේ කියලා. ෆයිල් එකක නම ඇතුළත් කරන්නලු. නැවත වතාවක් කියනවා ඒ ෆයිල් එක විවෘත කරගන්නලු. ඒ ෆයිල් එකේ තියෙන අකුරෙන් අකුර කියවගෙන යන්න කියලා කියන්නේ. හරිද? අකුරෙන් අකුර කියවගෙන යන්නලු. නැවත වතාවක් කියනවා එහෙම කියවද්දී
end of file කියන අක්ෂරය හම්බ වුණොත් මේ ක්‍රියාවලිය නතර කරන්නලු. ඔන්න ඕක තමයි අපිට කියලා තියෙන්නේ. දැන් කියනවා එහෙනම් අන්තිමේදී කොච්චර වචන ගාණක් තියෙනවද? හරි මේක නතර කරාට පස්සේ අපිට කියනවා මෙයාගේ තියෙන words ගාණ. හරිද? මෙයාගේ words කොච්චරක් තියෙනවද කියලා අපිට count එකක් මොනව කරන්න කියනවද? display කරන්න කියලා කියනවා. හරි බලන්නකෝ කියන කතන්දරේ. count එකක් පෙන්වන්න කියන සිද්ධිය තමයි කියන්නේ. හරිද? count එකක් පෙන්වන්න කියන සිද්ධිය තමයි අපිට කියලා තියෙන්නේ. දැන් මාර වැඩේ නේද? ඩොකියුමන්ට් එකක තියෙන තනි අකුර කියව යනවා කියලා කියන්නෙම මෙතන මොකද තියෙන්නේ එහෙනම්? මේකේ තියෙන්නේ පුනර්කරණයක්. මේකේ තියෙන්නේ පුනර්කරණයක්. ඒතර මේ හැම පුනර්කරණයකදීම බලන්න ඕන අකුර end of file ද නැත්නම් ආපුවන්න පුනර්කරණය ඇතුළට යනවා. end of file වුණොත් මොකද වෙන්නේ? පුනර්කරණය නතර වෙන්න ඕනද නැද්ද? නතර වෙන්න ඕන. හරි අපි බලමු නේද? හරි. එහෙනම් ඊට පස්සේ දැන් අපි මම එදා මේක කතා කරා. එදා අපිට එක දිගට සාර්ථකව වැඩේ අරන් යන්න බැරුණා network connection එකේ ප්‍රශ්නෙත් එක්ක. හරි. මම එදත් මේක කිව්වා මෙහෙම. මේ මම කිව්වොත් මෙහෙම. දැන් ඔන්න මම මේකේ ලියනවා වාක්‍යයක්. ඔයා මේක තාර්කිකව හිතන්න. හරි. මෙන්න මම කියනවා hello මම දානවා hello කියලා මම දානවා my name is Milan. නැවතීම දෙකක් තියමුකෝ. හරි වචන කීයද? අපි වෙන කල එකක් අරන් වැඩේට සපෝට් එකක් ගමු. හරි. එහෙනම් ඔන්න වචන කීයද බලන්නකෝ. මෙතන hello කියලා වචනයක්. හරි. තව my කියලා වචනයක්. name කියලා වචනයක්. මම මේ වචන ගැන කතා කරන්නේ. හේතුව අන්තිමේදී ඩිස්ප්ලේ කරගන්න තියෙන්නේ මොනවද? words count එක ගන්න තියෙන්නේ. is කියලා වචනයක් තියෙනවා. ආපහු සැරයක් ඔන්න මිලාන් කියලා වචනයක් තියෙනවා. නැවත විදිහට එක්ක ගන්නකො. හරි. දැන් ඔයාලට පේනවද මේකේ වචන 1 2 3 4 5ක් තියෙනවනේ. ඔයාලට පේන විදිහට මේ වචන වෙන් උනේ කාගෙන්ද? වචන වෙන් උනේ කාගෙන්ද කියලා අපි චුට්ටක් කල්පනා කරලා බැලුවොත්. හරිද? ඔයාලට පේනවා ඇති වචන වෙන් වෙන්න මේකේ ප්‍රධාන වශයෙන් බලපාපු තැනක් තමයි මෙන්න මේවා. මේ තියෙන්නේ. මෙන්න මෙතන තියෙන ස්පේසස්. හරිද මේ බලන්න මේ. ස්පේස් එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ස්පේස් එකක් හම්බ වෙන්නේ ඊට කලින් වචනයක් තිබිච්ච නිසා. වැඩේ පැහැදිලිද? මෙහෙම කියවගෙන යනවා බලන්න. මෙහෙම කියවගෙන යනවා. හරිද? එතකොට එහෙම කියවගෙන යද්දී අපි හිතමු මෙන්න මෙතන තියෙන ස්පේස් එකක්. අන්න ස්පේස් එකක් හම්බ වෙච්ච ගමන් මොකද්ද කරන්නේ? ඒ ඉස්සරහා පහුුණේ වචනයක් බව දැනගත්ත බලන්න. එක ස්පේස් එකක් අහුවෙච්ච හින්දා වචනයක් බව දැනගත්තා. ආපහු තියෙන අකුරු කියවගෙන යනකොට මෙන්න ස්පේස් එකක් හම්බුණා දෙවනි ස්පේස් එක. අන්න දෙවනි ස්පේස් එකකින් කියවුණා ඊට කලින් වචනයක් තිබිච්චා. දැන් වචන දෙකයි. දෙවනි ස්පේස් එකේදී වචන දෙකයි. තව කියවගෙන යන ඊළඟ ස්පේස් එක හම්බ වෙනවා වචන 3යි. තව කියවගෙන යනවා ඊළඟ ස්පේස් එක හම්බ වෙනවා වචන 4යි. තව කියවගෙන යනවා මොකද උනේ? ස්පේස් එකක් නෙමෙයිනේ. ඊළඟට සෙට් වෙනවා මොකද? ෆුල් ස්ටොප්. හරිද? නැවතීමේ තිත. එහෙනම් දැන් ඔයාලට තේරුණාද වාක්‍යයක් දුන්නාම ඔයාට ස්පේස් වලින් සහ මේ බලන්න ස්පේසස් වලින් සහ ෆුල් ස්ටොප් වලින් ෆුල් ස්ටොප් වලින් පුළුවන් වෙනව නේද යම් කිසි වචන සංඛ්‍යාවක් වෙන් කරගන්න. වැඩේ පැහැදිලි ඇති එහෙනම් ඔන්න ඔයාට පුළුවන් වෙනවා යම් කිසි වාක්‍යයක් දුන්නට පස්සේ ඒකේ තියෙන ස්පේසස් වලින් හෝ ෆුල් ස්ටොප් වලින් මොනව කරගන්නද වචන ටික මොනව කරගන්නද වෙන් කරගන්න පුළුවන් බලන්න. මෙන්න අපි කියනවා මෙහෙම හිතන්නකෝ. දැන් මේකේ කියන විදිහට අකුරෙන් අකුර කියවන්නලුනේ. හරි වුණ අපි හිතමු එහෙම. පළවෙනි අකුර කියවනවා දෙවෙනි අකුර කියවනවා ඔහොම ගිහලා යද්දී අන්ස්පේස් එකක් හම්බුණා. අන්න එහෙනම් අපි අහනවා මෙතන කැරක්ටර් එක ස්පේස් එකක්ද? අන්න කැරක්ටර් එක ස්පේස් එකක් නම් වචන එකයි කියලා අපිට අග්ගාලා ඒක වෙනම ගොඩකට දාගමු. ආපු කියවගෙන යනවා ස්පේස් එකක් හම්බ වෙනවා. අන්න අපි දාගන්න වචන දෙකයි කියවගෙන යනවා ෆුල් ස්ටොප් එකක් හම්බ වෙනවා. අපි මොකද කරන්නේ? අන්න එහෙනම් වචන මෙච්චරයි කියලා දාගත්තා. වැඩේ පැහැදිලි ඇති මං හිතන්නේ හරි සරල සිද්ධියක්. සරල සිද්ධියක් කියන්නේ මේ හැබැයි හිතන්න ඕන නේද? ඔයාලට වැඩේ පැහැදිලි වෙනවා. චුට්ටක් කල්පනා කරන්න ඕන දෙයක් තියෙන්නේ අපිට දෙන ගැලීම් සටහනක් නිර්මාණය කරන වෙලාවකදී අපි හොඳට හිතන්න වෙනවා මේකේ මොකද්ද අන්තර්ගතයේ තියෙන්නේ කියලා. හරි අපි එහෙනම් ඔන්න
අඳුනගත්තා ස්පේසස් වලින් ෆුල් ස්ටොප් වලින් තමයි වචන හොයන්න පුළුවන් වෙන්නේ කියලා. හරි. දැන් අපිට කියන්නේ මෙයාට අදාළව පවතින මේ ගැලීම් සටහන නිර්මාණය කරා. හරි. අපි ගැලීම් සටහන අඳිමු මෙහෙම දැන්. අපි ගැලීම් සටහන ඇඳගෙන යනකොට දැන් අපි කොහොමත් ගැලීම් සටහන ආරම්භ කරන්න ස්ටාර්ට් කියලා අපි පටන් ගන්න එපා. හරි. මෙන්න මම එහෙනම් ආරම්භය ගන්නවා මේ විදිහට ස්ටාර්ට් කියලා. හරි. ඔන්න ස්ටාර්ට් කියලා ආරම්භය ගත්තා. ගත්ත ගමන් මතක් කරන්න ඕන පිළිවෙල. මුලින්ම මොකද්ද කරන්නේ? ෆයිල් නේම් එක ඉන්පුට් කරන්න අපිට දුන්න නේද ගානේ? ෆයිල් නේම් එක ටෙක්ස්ට් ෆයිල් නේම් එක ආදානය කර එම ගොනු ඇති වචන සංඛ්‍යාව ගණනය කර මුද්‍රණය කරන්න කියලා කියන්නේ. එහෙනම් අපි මුලින්ම කරන්න ඕන මොකද්ද? ඒක ආදානයක්. මෙන්න මම ආදානෙ ලියනවා input file name. හරි. මෙන්න මම දානවා එහෙනම් එතන input file name. හරි. ෆයිල් නේම් එක ආදානය කළා. ෆයිල් නේම් එක ආදානය කරාට පස්සේ ඔයාලට තේරෙන්න ඕන ඊළඟට දැන් අපි ඒක අර පරිගණකේ තියෙන කෙනෙක්නේ. එයා පරිගණකේ තියෙන ඩොකියුමන්ට් එකක් නිසා ෆයිල් එකක් නිසා එහෙනම් ඒක මොකද්ද වෙන්න ඕන? ඕපන් වෙන්න ඕන. අපි ඇතුළත් කරපු නමට අදාළව ෆයිල් එක මොකද්ද වෙන්නේ? ඕපන් කිරීමක් සිද්ධ වෙන්න ඕන. හරි. අපිට දැන් ෆයිල් එකේ නම සටහන් කරලා නැහැනේ නේද? ෆයිල් එකේ නම සටහන් කරලා නැති හින්දා අපි ප්‍රොසෙස් එකක් ලියමු. ඒක සිද්ධ වෙන ක්‍රියාකාරකම ප්‍රොසෙස් එකක් ලියමු. ඕපන් ෆයිල්. හරි. මෙන්න එහෙනම් ඕපන් ෆයිල්. මෙන්න මම දානවා ඕපන් ෆයිල් කියලා. අපි ආකල්පනා කරා ඉතින් මෙතන සර් input file name as x කියලා එහෙම දානවද? හරි එහෙම වුණොත් open x file. එහෙම දැම්මත් ප්‍රශ්නයක් නැහැ ඉතින්. මේව ගැලීම් සටහන්නේ. හරි. එහෙනම් ඔන්න අපි ෆයිල් එක ඕපන් කරා. දැන් මොකද කියන්නේ? දැන් කියනවා read character. දැන් අපි analyze එක දාගත්ත නේද? read character කියලා කියන්නේ. read character කියලා කියන්නේ එතකොට මේකේ තියෙන අකුරෙන් අකුර කියවන්න ඕන. input එකක්ද? ආඩ හිතන විදියට ඉන්පුට් එකක්ද? නෑනේ දැන්. අපි ආදානය කරේ නම ෆයිල් එක විවෘත වෙලා. ඒ ෆයිල් එක ඇතුලේ තියෙන දේවල් තමයි අකුරෙන් අකුර කියවන්න තියෙන්නේ. හරිද? එහෙනම් අපි මොකද කරන්නේ? මෙන්න අකුරක් කියවන්න. අපි අදාළ ෆයිල් එකේ මොකද්ද කියන්නේ? අකුරක් කියවන්න කියලා අපි ප්‍රොසෙස් එකක්ම දාමු. කවුරු හරි මේකට ඉන්පුට් එකක් ගත්තත් කිසි ප්‍රශ්නයක් නෑ. කාටවත් මුකුත් එහෙම ප්‍රශ්නයක් දාන්න බෑ ඒකෙදි. හරි. අපි ලියමු මෙහෙම. මෙන්න read මම පොඩියට ලියන්න මේ ඉඩමදි වේදු කියන සගෙත් එක්ක. හරි මම දාන්නම් එහෙනම් මෙන්න read character in file. ෆයිල් එකේ තියෙන character එක කියවන්න. පළවෙනි character එක කියෙව්වා. දැන් මොකද කරන්න ඕන? ඒ character එක දැන් උන අපි ෆයිල් එක කියෙව්වනේ. හරි. එතකොට ඒ character එක මොකක් කියලාද බලන්න ඕන? end of file ද කියලා බලන්න ඕන. එහෙම නැත්තම් තමයි මොකද්ද වුනේ? එහෙම නැත්තම් තමයි ඇතුළට ගමන් කරේ. ඔයාලට මතක ඇති වැඩේ. හරි. එහෙනම් මෙන්න බලන්න. මෙන්න එහෙනම් අපි ලියනවා කොහොම දැන් මෙතෙන්ට එද්දී ඒ ලිව්ව කැරක්ටර් එක. හරි. ඒ ලිව්ව කැරක්ටර් එක මෙන්න බලන්න. ඒ ලිව්ව කැරක්ටර් අපි බලනවා සමානද end of file වලට. අපි අහනවා ප්‍රශ්නයක් අහන්නේ. ඒ ලිව්ව කැරක්ටර් එක නැත්නම් අපි කියවපු කැරක්ටර් එක EOF වලට සමානද? සමාන වුණොත් නේද මේක ඉවර කරන්න කිව්වේ. සමාන වුණොත් ඉවර කරන්න මම මේ පැත්තට yes එක දාන්නම්. සමාන වුණේ නැත්නම් මොකද කරන්නේ? සමාන වුණේ නැහැ කියලා කියන්නේ ඔයාලට තේරෙන්න ඕන. සමාන වුණේ නැහැ කියන්නේ එහෙනම් මෙයාගේ ඇතුලේ දැන් ඔන්න වචනේ තියෙනවා. එයාගේ ඇතුලේ වචනේ තියෙනවා. හරි. ඊට පස්සේ මම ආපහු සැරයක් මෙන්න අහනවා. ඔන්න දැන් තමයි හොඳම වැඩේ තියෙන්නේ. මම අහනවා මෙන්න මෙහෙම දෙයක්. මම අහනවා මේක මදි වෙන්නේ. මං අහනවා මෙන්න මෙහෙම දෙයක් බලන්න. මම අහනවා හරි. මං අහනවා දැන් අර කැරක්ටර් එක තියෙනව නේද? ඒ කැරක්ටර් එක ස්පේස් එකක්ද? ඔන්න මෙතන දැන් කල්පනාවෙන් බලන්න ඕන තැන. මං දැන් අහන්න ඕන මෙහෙමයි. මෙන්න කැරක්ටර් එක. හරිද? මෙන්න ඒ අපි ඇතුළත් කරපු කැරක්ටර් එක කාටද? මෙන්න මම ස්පේස් දානවා. ස්පේස් එකට සමානද? මට කියන්න. ස්පේස් එකට සමාන වුණොත් මොකද වෙන්න ඕන? ඒක වචනයක්. එහෙනම් ඔන්න බලන්න වෙන වැඩේ. අපි උඩින් එහෙනම් තව ඩික්ලෙයාර් එකක් දාගන්න අවශ්‍යතාවයක් තියෙනවා. කමක් නැහැ. අපි බලමු එහෙනම්. මෙන්න එහෙනම් මම දානවා මෙන්න මේ පැත්තට. හරිද? මෙන්න මේ පැත්තට
මම දැනට ගෙටි යෙදුමක් විතරක් ගන්නම්. අපි හිතමු මෙහෙම. මෙන්න එහෙනම් මම හදනවා word count සමානයි word count ධන 1. ඇයි ඉතින් දැන් ස්පේස් එකක් හම්බුණා කියන්නේ ඒක වර්ඩ් එකක්. මම ලියලා පෙන්නුව ඉස්සෙල්ලා ඒ විදියට. හරි අන්න එයා හම්බ වුණොත් එහෙමයි. එතකොට හදිස්සියවත් මේ විදිහට ස්පේස් එකක් හම්බුනේ නැත්නම් ඊළඟ මං ආපහු සැරයක් බලනවා බලන්න. කවුද? ෆුල් ස්ටොප් එකක්ද කියලා බලමු. මෙන්න එහෙනම්. මම ගන්නවා මෙතෙන්ට ඒ කැරක්ටර් එක සමානද කියලා බලනවා කාටද? මම මෙන්න එහෙනම් ෆුල් ස්ටොප් එකට. කමාව ඕනේ නැහැ නේ. ඉතින් ඊපස්සේ කොහොමද ස්පේස් එකක් තියෙනවනේ. මෙන්න මෙයා ෆුල් ස්ටොප් එකට සමානද? හරි. සමාන නම් මොකක්ද උනේ? මෙන්න ආපු සැරයක් word count එකක් ලැබෙනවා. හරිද? මෙන්න word count සමානයි word count ධන 1. ඒ කියන්නේ word count එකට එකක් sorry. හරි නේද? word count එකට එකක් එකතු වෙන එකුනේ. වැඩේ පැහැදිලි ඇතිනේ. හරි. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඊළඟට ආපු සැරයක් අපි මෙහෙම හිතමු දැන්. දැන් word count එක දැන් ඕක ලැබෙනවා කියලා. ලැබිලා දැන් ඔන්න මෙතනත් මොනවාරි හේතුවක් මත අපි මේ කැරක්ටර් එක එහෙමත් නෙමෙයි. එහෙමත් නෙමෙයි නම් මෙන්න නෝ පැත්තට ගියා. ගියාට පස්සේ දැන් මෙන්න මෙතනින් බලන්න. මෙතනින් පේනව නේද? හරි. මෙතන තියෙන මෙන්න මේ රේඛාව අපිට අරන් එන්න වෙනවා. කොහාටද? මෙන්න මේ endif කියන තැනට. අරන් ඇවිල්ලා ඉවර වෙලා ඔන්න දැන් තමයි වැඩේ මම මේක yes පැත්ත මෙහෙට ගන්නම් නැත්තම් මට ඉඩ නැහැ. හරි. දැන් ඔන්න මොකද වෙන්නේ? මෙයා අරගෙන නැවත වතාවක් read character කියන තැනට අරගෙන යනවා. මේක ගැලීම් සටහනක්. හරි. ඔන්න එහෙනම් read character කියන පැත්තට අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා මෙයා හදිසියෙවත් yes වුණොත් මෙන්න මම print එකක් දානවා. මෙන්න print එකක්. print එකේ දාන්නේ මොකද්ද? word count එක. අන්තිමේදී මෙයා මෙන්න මොකද වෙන්නේ? අවසානයේ බවට පත් වෙනවා. පොඩි ඉඩක වැඩේ කරන්නේ ඒකයි මෙහෙම. හරිද? මෙන්න yes no පැත්තාව මෙන්න අන්තිමට පුනර්කරණය සිද්ධ වුණා. ඕක නේද වෙන්න ඕන කතන්දරේ. හරි. එහෙනම් ඔන්න ඔය තියෙන්නේ මේ ලේඛනයක් අරගෙන ඒ ලේඛනයේ පවතින මොනව ගානද? ඒ ලේඛනයේ පවතින වචන සංඛ්‍යාව ප්‍රදානය කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන් වෙන මොනවද? ගැලීම් සටහනක්. හරිද? වැඩේ අමාරු නෑ. පොඩ්ඩක් ඔයාට කල්පනා කරන්න දෙයක් ඕකේ ඇත්තටම අන්තර්ගතයක් තියෙන චුට්ටක් කල්පනා කරන්න වෙනව අනිවාර්යෙන්ම. හරි. මට හිතෙන ලොකු ගැටලුවක් නෑ කියලා වචන ටික හොයන හැටි තමයි අපිට මුලින්ම කරගන්න තිබුණේ. හරි නේද? හරි. ඕක තමයි 2024 මුලින්ම තිබිච්ච කොටස වෙන්නේ. ඔයාට ඕනනම් මේ අහන්නකො. මම ඒක අර ඉස්සෙල්ලත් කිව්වා මේක කියද්දි. දැන් මෙතන word count එක 1යි කියලා ගන්න නම් word count එකක් ඕනනේ. ඔයාට මෙන්න මෙතෙන්ට තේරෙනව නේද? එහෙනම් මොකද්ද කරන්න වෙන්නේ? අපි උඩදී word count සමානයි බිඳුවක් දාගන්න සිද්ධ වෙනවා. ඇයි ඒ? word count සමානයි බිඳුවක් දාගත්තේ නැත්නම් අපි කොහොමද මෙතන සමීකරණයේ අර දකුණු පැත්ත සුළු කිරීමක් කරන්න බෑනේ. ඒ නිසා අනිවාර්යෙන් හරි මේ කරන්ට් එක ගිහින් ආවා. දැන් රීකනෙක්ට් වුණා කියන එක. එදා වගේ මදත් වෙයිද දන්නේ නැහැ. මොනොත් මම සාකච්ඡා කළා. ඉවර වෙනකොට නැති වෙයිද දන්නේ නැහැ මොකුත් නේද? මට හිතෙන්නේ අවුලක් නැහැ. රීකනෙක්ට් වෙලා තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න මේ 24 ගානේ ඔන්න ඔහොම තමයි තිබුණේ. අපිට කතා කරගෙන යන්න. හරි. එහෙනම් ඔන්න ඔයා පොඩ්ඩක් නතර කරලා ඔක චුට්ටක් මේ හොඳ අවබෝධයෙන් බලන්න. ඒතර ඇත්තටම අහලා තියෙන එක ලොකු සංකීර්ණ මට්ටමක නැහැ. අපිට කොහොමද මේ පාර ෆයිල් හැන්ඩල් පැත්තට ටිකක් නැඹුරුතාවයක් වෙයි කියන එක තමයි මගේ නම් හිතේ තියෙන තර්කය. හොඳද? හරි. අපි එහෙනම් යමු ඊළඟ එකට. අර අන්තිමට කිව්ව කොටස පැහැදිලි වෙන්නේ නැති. word count එක අපි ඇඩ් කරන්න ඕන කියන සිද්ධිය. හරි. මේ බලන්නකො. අපි ඊළඟට කතා කරන්න යන්නේ 24ෙම
අපිට ආපු ඊළඟ කොටස බලන්න. 24 ආපු ඊළඟ කොටස. හරි 24 අපිට ඊළඟට එනවා මේ B කොටස විදියට මෙන්න මෙහෙම. හරිද? B කොටස විදියට මෙන්න මෙහෙම එනවා. Python කෝඩ් එකක් දීලා අපිට කියනවා ඒ Python කෝඩ් එකේ අවුට්පුට් එක ලියන්න කියලා. හරි. මම දාන්නම් මෙන්න මෙහෙම. හරි බලන්නකෝ. ෆන්ක්ෂන් එකක් දීලා තියෙන්නේ. හරි මෙන්න f කියලා සඳහන් කළා check underscore values. හරි වරහන් ඇතුලේ පැරාමීටර් එකක් තියෙනවා n කියලා colon එකක්. colon එක දාපු ගමන් අයිතියක් හංගවන්න මෙන්න ඇතුළට ඉන්ඩෙන්ටේෂන් එකක් වෙලා තියෙනවා. රිසල්ට් සමානයි අපිට දාලා තියෙන empty list එකක්. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා ආපු සැරයක් මේ ලයින් එක කෙලින්ම for loop එකක්. I in range අපිට තියෙනවා 1, n ධන 1 colon එකක්. එන ඉන්ඩෙන්ටේෂන් එකක් වෙන්න ඕන නේද? හරි. එතන තියෙනව නැවත වතාවක් if I modular division 2 equal 0. ඒ කියන්නේ බිඳුව දෙකෙන් ඒ කියන්නේ මෙයා දෙකෙන් බෙදෙනවද කියලා අහන්නේ. AND gate එක දීලා AND gate එක දාපු ගමන් අපි දන්නවා මේ condition දෙකම true වෙන්න ඕන. නැත්නම් වැඩේ සාර්ථක වෙන්නේ නැති නිසා. හරි බලන්න. නැවත වතාවක් I modular division 3 සමානයි නැත්නම් equal 0. වෙනවද? හරි. ඔය condition දෙකම true වුණොත් මෙන්න result dot append append කරනවා කවුද? i වලට ආපු අගය. ඒ කියන්නේ මෙයාගේ ඇතුළට දෙකෙන්ම බෙදෙන කට්ටිය ගමන් කරනවා කියන අදහසක් එන්නේ. for loop එක කෙලින් indentation එකේ තියෙනවා මොකද්ද? මෙන්න return result. ආපහු මෙතන def කියන මේ indentation එක කෙලින්ම අපිට දකින්න පුළුවන් output සමානයි check value කීයද? 12 නේ. check value 12. ඊළඟට මෙන්න print output. හරි. කතා කරන් යන් අමාරු නැහැ ලේසි. දැන් ඔන්න මේ පාඩ පේනවා ඇති මෙහෙම දෙයක්. දැන් ඔයාලට මම මේක කලින් කියලා තියෙනවා. දැන් මතක් වෙන්නයි මේ දේවල් ටික කියන්නේ. හරි. ඔයාලට පේනවා ඇති මෙන්න මේ def line එක කියලා කියන නැත්තම් මේ function line එක කියලා කියන්නේ මේක තමයි function call කිරීම සිද්ධ වෙන්න ඕන තැන නේද? ඔය line එකේ කෙලින්නේ function call එක සිද්ධ වෙන්න ඕන. හරි. එතකොට function එකේ නම check values. නොදන්නා පදේ එහෙම නැත්තම් පැරාමීටර් එක n එකක්. එහෙනම් කොහේ හරි තැනක මෙන්න මේ තියෙන function name එක දාලා නොදන්නා පදයට කවුරු හරි දාලා ඇති. මේ තියෙන check value 12. එහෙනම් මේ 12 ඉලක්කම මොකද වෙන්නේ? මේ 12 ඉලක්කම යනවා මෙන්න මෙතෙන්ට. 12 ඉලක්කම මෙතෙන්ට යනවනේ. ඒ යන හැටි දැන් පැහැදිලි කරන්න ටයිම් යන්නේ නැහනේ. හැබැයි මේ සමස්ත ප්‍රකාශනයේ output කියන වචනෙට දැම්මා. print output කියද්දි තමයි 12 ඉලක්කම අර උඩට පාස් වෙන්නේ. හරිද? ඇයි මෙතනින් output එකන දැන් මේකේ කෝල් කරන්නේ ඒ නිසා. හරි. අන්න 12 ඉලක්කම උඩට පාස් වුණා. හරි. දැන් පල්ලෙහාට එනවා. මෙන්න for loop එකක් i, n ධන 1. n කියන්නේ 12 නම් 12 1යි 13යි. හැබැයි 13 වුණාට ඔයා දන්නවා හැමතිස්සෙම අවසන් අගයෙන් නැවතුම් අගයෙන් එකක් අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. එහෙනම් මේ උඩ තියෙන අගයන් ටික ගත්තොත් 1 2 3 4 5 6 7 8 9 10 11 12. ඔහමනේ අගයන් ටික පාස් වෙන්නේ. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ එකේ ඉලක්කම iට ආදේශ වෙනවා. දැන් i කියන්නේ 1. හරි බලමු. 1 2කින් බෙදෙනවද? ඔන්න බලන්න. 1 බෙදනව 2කින්. 1ට 2ව නෑ. බිඳුවයි දෙවරක් බිඳුව. බිඳුවයි එකෙන් බිඳුවක් එක. එහෙනම් බෙදෙන්නේ නෑ. මෙතන අහන බෙදෙනවද? ඒක බෙදෙනව නම් මෙයාගෙනුත් බෙදෙනවද බැලුවට අවුලක් නැහැ. බෙදෙන්නේ නැති හින්දා මෙන්න මොකද්ද වෙන අවසරයක් පුනර්කරණය මේ විදිහට උඩට ගමන් කරනවා. හරිනේ වැඩි? උඩට ගමන් කරනවා. උඩට ගමන් කරාම දෙකේ ඉලක්කම එනවා. හරිද? දෙකේ ඉලක්කම මෙතෙන්ට ආවහම දෙක දෙකෙන් බෙදුවහම බිඳුවද කියලා අහන්නේ. මෙන්න දෙක දෙකෙන් බෙදුවහම මෙන්න බිඳුවද? ඔව්නේ ඔව්නේ.
මොඩියුලර් ඩිවිෂන් එක 0යි. හරි දැන් එහෙනම් 3ෙනුත් බෙදෙනවද බලන්න ඕන දෙකේ ඉලක්කම. මෙන්න දෙකේ ඉලක්කම 3ෙන් බෙදෙනවද නෑනේ. හරි මෙන්න තුන්වරක් එක සොරි 0යි 0යි 2යි. වැඩේ හරි ගියේ නෑනේ. එහෙනම් ආපු උඩට යනවා. දැන් ඔයාලට තේරෙන්න ඕන දෙකෙන්ම බෙදෙනව නේද අහන්නේ. හරි දැන් හිතන්න ඉතින්. 3 ඉලක්කම දෙකෙන්ම බෙදෙනවද? නෑ. 4 ඉලක්කම දෙකෙන් බෙදෙනවට 3ෙන් බෙදෙන්නේ නෑ. 5 ඉලක්කම බෙදෙන්නේ නෑ. අන්න 6 ඉලක්කම දෙකෙන්ම බෙදෙනවා. එහෙනම් 6 ඉලක්කම දෙකෙන්ම බෙදෙනව නම් රිසල්ට් කියන කෙනාට ඇපෙන්ඩ් කරනවා අන්න ඒ 6. දැන් i කියන්නේ 6නේ. අන්න එහෙනම් මෙයාගේ ඇතුළට යනවා කවුද? 6 ඉලක්කම ගියා. ආපහු උඩට එනවා 7 බෙදෙන්නෙත් නෑ 8 බෙදෙන්නෙත් නෑ 9 බෙදෙන්නෙත් නෑ 3ෙන් බෙදෙනකොට 2ෙන් බෙදෙන්නේ නෑනේ. හරි එතකොට 10 නෑ 11 නෑ හැබැයි 12 බෙදෙනවද නැද්ද? බෙදෙනවා. එයත් මේකට ඇපෙන්ඩ් වෙනවා. හරිද වැඩේ? දැන් එහෙනම් ඔන්න උඩ ලූප් එක කැරකිලා ඉවරයි. මෙන්න රිටර්න් රිසල්ට් කියද්දී මෙන්න මේ රිසල්ට් එකට අදාළ ලිස්ට් එක තමයි අවුට්පුට් එක වෙන්නේ. ලිස්ට් එකක් නිසා අනිවාර්යයෙන්ම කොටු වරහනත් එක්ක කවුද ආවේ 6 12 කියන කැරක්ටර්ස් දෙක තමයි අවුට්පුට් එක විදියට ඔයා ලියන්න ඕන. වැඩේ පැහැදිලි ඇති ලේසි. ලොකු ගැටලු සාගත තත්ත්වයක් ගියේ නැහැ. මේ වගේ එකක් ඉතින් එන්න පුළුවන් සම්භාවිතාවයක් නැතුවම නෙමෙයි හොඳද? ෆන්ක්ෂන් පැත්ත බලන්න අපි ෆන්ක්ෂන් ගොඩක් කතා කරලා තියෙනවා. හරි නේද? හරි. එහෙනම් ඔය තියෙන්නේ 2027